පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා පවසනවා. ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගයේ නොමිනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වයේ පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේදී සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිතව ඇතැයිද වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයට පිළිතුරු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. විභාග පීඩනය අඩු කිරීමට මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මගින් දරුවන්ට ඇතිවන පීඩනය අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.